Hello, welcome back to my YouTube channel. බබා නර්සරි යන්න පටන් ගත්තට පස්සේ අපේ මීල් ප්ලෑන්ස් වෙනස් වුණා. අපි උදේට හදන ಜಾති එහෙම ටිකක් වෙනස් වුණා. මේ බබා නර්සරි යන්න ගත්තට පස්සේ එයාගේ උදේ කෑමට හදපු ಜಾති 3ක් දවස් 3කදී. කාලා තියෙනවද පොල් රොටි වලට එළවලු දාලා ටෙම්පරාදු කරලා. මේ ඒක තමයි මේ හදන්න යන්නේ. උදේම මේ ඔක්කොම කරගන්න අමාරු හින්දා ඊට කලින් දවසේ රෑ කැරට් ටිකක් හීනියට කපාගෙන ලීක්ස් ටිකක් කලවම් කරලා ඒකට සුදු ලුණු ටිකක් ඔය ටික දාලා ලුණු ටිකකුයි කහ ටිකකුයි විතරක් දාලා හොඳට ටෙම්පරාදු කරගත්තා. රම්පි කරපිංචක් තව දැම්මා. ඒ ටෙම්පරාදු කරගත්ත එකට කලවම් කරගත්ත ලුණු ටිකකුත් තිබුණ පොල් ටිකකුයි ආට පිටි ටිකකුයි දාලා හොඳට කලවම් කරගත්තා. අර කලින් ටෙම්පරාදුව ගත්ත නිසා ඒකේ හොඳ තෙල් ගතියක් තිබ්බ නිසා වතුර දාන්නෙත් නැතුවම නිකම් මේක මේ විදිහට හොඳ ඝනකම ඩෝ එකක් වුණා. ඝනකම අඩු ටිකක් මෙලෙක් ගතියට තියෙන ඩෝ එකක් වුණා. මේක මෙහෙම ටික වෙලාවක් මම පිපෙන්න තිබ්බා. පිපෙන්න තියලා කැන්දකොළ ටිකකුත් අරගෙන මේ විදිහට බෝල ටික රොටි වගේ හදලා ඒක ෆ්‍රිජ් එකේ දාලා තියාගත්ත කලින් දවසේ රෑ. ඊට පහුවදා උදේම තමයි මම මේ රොටි ටික හොඳට ඝනකම් වෙන්න පුච්ච ගත්තේ. ඒක හරිය රහට තිබ්බා. තවත් දවසක මීල් ප්ලෑන් එකේ තිබුණේ කොළ කැඳ ටිකක්. ඊට දවස් කිහිපයකට කලින් ආතවාරිය කොළ ටිකක් කඩලා හොදලා ඒ කොළ ටිකත් පිරිසිදු කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තා. උදේ පාන්දරින්ම ඒ කොළ ටිකක් බ්ලෙන්ඩර් එකට දාලා පොල් කිරි ටිකකුත් දාලා කොළ කැඳ එකකුත් හදාගත්ත මේ විදිහට. කලින් දවසේ වැඩ ටික කරලා තියෙන එකෙන් ගොඩක් ඉක්මනින් වගේ පහසුවෙන්ම කරන්න පුළුවන්. නැත්තම් බබලත් එක කරගන්න ගියාම හරි අමාරුයිනේ. තවත් දවසක සෑන්ඩ්විච් තමයි හදන්න තිබුණේ. බිත්තර ටිකක්